අයවැය සම්බන්ධව මේ විශාල බලාපොරොත්තුවක් ගුරුවරු විදුහල්පතිවරු තිබුණා. මොකද පහුගිය ආණ්ඩුව පරාජයපත් කරමින් 2024 මේ ආණ්ඩුව බලයටපත් වෙන්නේ ගුරුවරු විදුහල්පතිවරුන්ට විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් දීලා. විශේෂම අවුරුදු 28ක් පුරා ඇදිලා ආපු ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධව ආණ්ඩුව ගුරුවරු සඳහා විශේෂ ප්‍රකාශ ගණනාවක් කරා. මොකද පොරොන්දු ගණනාවක් දුන්නා බලාපොරොත්තු සහිතව හිටියේ ඒකයි ගුරුවරුන්ට අතිවිශාල බලාපොරොත්තු තියන්න පුළුවන් විදිය පොරොන්දු දුන්නා. මොකද ආණ්ඩුව කිව්වා තමන් බලයටපත් වුණ ගමන් පළවෙනි අයවැයෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරනවා මේ ප්‍රශ්න විසඳනවා කියන පණිවිඩය ගුරුවරුන්ට දුන්නා. ඒ නිසාම ගුරුවරු අතිවිශාල ප්‍රමාණයක් විදුහල්පතිවරු විශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශය කරා. ඒ වගේම ඡන්දය වෙනුවෙන් විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් මැදිහත් වීම කරා. ඒවා එක්ක ඒ බලාපොරොත්තුත් එක්ක තමයි හිටියේ. බලාපොරොත්තු වුණා පළවෙනි අයවැයෙන් 2025 සඳහා ඉදිරිපත් කරපු අයවැයෙන් මේකට යම් සහනයක් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගයි කියන බලාපොරොත්තු තිබ්බා. ඒ 24 ඉටු උනේ නැහැ. 25 අයවැය ගැනත් එසේම බලාපොරොත්තු සභාවක හිටියේ. ඒ සම්බන්ධව එක වචනයක් කතා කරේ නැහැ ජනාධිපතිවරයාගේම පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව එක වචනයක් කතා නොකිරීම කනගාටුදායක තත්ත්වයක්. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම අගමැතිතුමිය පාර්ලිමේන්තුවට යන්න පෙර 2012 ඉඳලා දැවැන්ත සටනක නියුතු වුණා රාජ්‍ය ආදායමෙන් 6% අධ්‍යාපනයට වෙන් කර ගැනීම සඳහා. දැන් අපි අහනවා මේ අවුරුද්ද දැන් දෙවෙනි අයවැයත් ඉදිරිපත් කරා. පළවෙනි අයවැයෙන් යම් බලාපොරොත්තුවක් තිබ්බා. දෙවෙනි අයවැයත් ඉදිරිපත් කරා 6% දක්වා රාජ්‍ය ආදායමෙන් 6% දක්වා අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න මොකද්ද ගත්ත වැඩපිළිවෙල? කීයක් වැඩි කරාද? 0.1යි වැඩි කරලා තියෙන්නේ. බිලියන 1කටත් අඩු ප්‍රමාණයක් තමයි අයවැය මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරපු මුදල් වැඩි කරලා තියෙන්නේ. ඒ වගේම තව පැත්තකින් දෙමව්පියන් දරුවන්ගේ පැත්තෙන් බලාපොරොත්තු වුණා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයට යන වැය බර අඩු කරගන්න පාසල් උපකරණ මත බදු අඩු කරයි කියන බලාපොරොත්තුව තිබ්බා. මේ ආණ්ඩුව පහුගිය අයවැයමුත් මේකට බදු එකතු කරා. මෙවරත් ඒ 18 වැට්බද්ද පාසල් උපකරණ මත පනවලා තිනවා. අධ්‍යාපන පැත්තෙන් කිසිදු සහනයක් ලැබිලා නැහැ. ඒ වගේම තමයි බරපතල කාරණයක් තියෙනවා ආණ්ඩුව පසුගිය අයවැයෙන් වෙන් කරපු මුදල් විශේෂයෙන්ම පාසල් ගොඩනැගිලි සඳහා වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම් 65% විතර ඒවා ක්‍රියාත්මක කරගන්න බැරුව ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරගන්න බැරුව නැවත භාණ්ඩාගාරයට මුදල් යන තත්ත්වයක් තියෙනවා. මොකද අපි දන්නවා සියලුම පළාත් සභාවල මේ තත්ත්වය තියෙනවා. පළාත් සභාවට වෙන් කරපු මුදල් අතිවිශාල ප්‍රමාණයක් නැවත අවිච්ඡේදනය වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද ඒ යාන්ත්‍රණය අකාර්යක්ෂම වෙලා තියෙන්නේ ඉදිකිරීම වගේම පාසල් පද්ධතියේ පවත්වාගෙන යාම සඳහා භෞතික සම්පත් වැඩි දියුණු කිරීමේ යාන්ත්‍රණය අකාර්යක්ෂමයි. ඒ ශක්තිමත් කරලා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල නැති නිසාම නැවතත් මේ මුදල් භාණ්ඩාගාරයට යනවා. ඒ මුදල් තමයි නැවත 2026 වසරේදී පාසල් අලුත් වැඩියා කිරීම ඉදිකිරීම වලට මේ මුදල් තමයි එන්නේ. ඒ වගේම තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ආණ්ඩුව පහුගිය දවස්වල ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේක මේ සඳහා විශාල මුදලක් වියදම් වෙන් කරයි කියලා ආණ්ඩුව. මොකද ඒ තරම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬ නගන ආණ්ඩුව අගමැතිතුමිය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය හඬ නගන අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කරපු විශේෂ මුදලක් තියනවාද? විශේෂයෙන්ම මේ විෂය මාලා විතරක් අලුත් නවීකරණය කරලා වැඩක් නැහැ. ඒවා පාසලේ නවීන පන්ති කාමරයක් අවශ්‍යයි. තාමත් දශක 5කට එහා නිර්මාණය කරපු පන්ති කාමරයේ ඩෙස්ක් පුටු තියෙන්නේ නවීන පන්ති කාමරයක් නැතුව මේ අධ්‍යාපනය නවීකරණය කරන්න බෑ. ඉතින් ඒ සඳහා ආණ්ඩුව කරපු මැදිහත් වීම මොකද්ද? අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ අධ්‍යාපනයේ ඉස්සරහට යන්නේ නැහැ. දිනපතා මේ ආණ්ඩුව කියන්නේ මේවා නවීකරණය කරනවා අරක කරනවා මේක කරනවා කියලා කිව්වට මේකට මුදල් වෙන් කරන්නේ නැතුව බොරු කයිවාරුවක් විතරයි ගහන්නේ. ඉතින් කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. ඉදිරි වසර කිහිපෙත් මේ රටේ අධ්‍යාපනය තවදුරටත් වලපල්ලට යන වැඩ පිළිවෙලක් තමයි ආණ්ඩුවේ තියෙන්නේ. පැහැදිලිවම අපි දැනුත් කියනවා මොනවද කරේ කියන ප්‍රශ්නේ අපි අහනවා. මොනවත් කරලා නැහැ. පැහැදිලිවම මේ රටේ අධ්‍යාපනයේ භෞතික සම්පත් සංවර්ධනයට යම් ව්‍යාපෘතියක් ආව නම් 2016 තමයි විශාල ව්‍යාපෘතියක් ආවේ මිලියන 98000ක් වෙන් කරලා. මිලියන 98000ක්. ඊයින් පස්සේ මේ රටේ මේ
අවුරුදු 10ක් තුල පාසල් පද්ධතිය නවීකරණය කරන්න මොනවද වෙන් කරේ? මොනවද කරේ? පන්ති පාසල් වල තියෙන එක තට්ටුවක් හදපු එක තට්ටුවක ඉතුරු කොටසට මුල්ගල් තියෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒට එහා ගිය වැඩ ගොඩක් තියෙනවා. වැසිකිලි පද්ධතිය ඉතාමත් මේ අපිරිසුදුයි. ඒවා දරුවන්ට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම පන්ති කාමර ඩිස්පුටු මම දැනුත් කියනවා ජනාධිපතිතුමා ඉගෙනගත්ත තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලේ බලන්න පාසල් ගොඩනැගිලි වල වහලවල් කඩාගෙන වැටිච්ච පාසල් ගොඩනැගිලි කීයක් තියෙනවද? ඒ වගේම ඒ පාසලේ ඔය කියන නවීන අධ්‍යාපනය නවීකරණය කරනවා නම් නවීන අධ්‍යාපනයට අවශ්‍ය පන්ති කාමර කීයක් තියෙනවද? ඒ වගේම අපි අහනවා දැන් මේ විවෘත කරපු පොළොන්නරුවේ අර පාසලට ඉන්දියානු ආධාර මත විවෘත කරපු පාසල ආරම්භ කරන්න මේ අයවැයෙන් මුදල් වෙන් කරාද? ආණ්ඩුව පැහැදිලි කරේ. මොකද ඒ පාසලට ඉන්දියාවේ මිලියන ගාණක් ඉන්දියන් රුපියල් මිලියන ගාණක් වියදම් කරලා තියෙනවා. ඒ වුණාට පාසලට දරුවෝ ඇතුල් කරගන්න බෑ. ඒ අවශ්‍ය පහසුකම් නැහැ. ගුරුවරු නැහැ. විදුහල්පතිවරු නැහැ. අඩුම ගානේ ඒ පාසලට මොනවද ආණ්ඩුවෙන් වෙන් කර මුදල මොනවද කරන්නේ? 2026 වසරේ මේ පාසල නවීකරණය කරනවාද ඉස්සරහට ගෙන යනවාද ළමයි ඇතුළත් කරනවාද ගුරුවරු දානවාද කියන ඒ සඳහා යම් ප්‍රතිපාදනයක් වෙන් කරාද කියන ප්‍රශ්නය අහනවා. ආණ්ඩුව පවතින දේවල් පවත්වාගෙන යන්නවත් අසමත් කියන එකයි අපිට පැහැදිලිවම මේ අයවැයෙන් පේන්නේ.